hello guys ඔන්න අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ වැඩිපුරම හොද පිසිද නැත්නම් PS5ද කියලා බලමු. PS5 තමා හොඳම නෑ මචං PC තමයි හොඳම PS5 එකෙන් අපිට ඕනෙම තැනකට අරන් යන්න පුළුවන්. PC එක හැමතැනම අරන් යන්න බෑ. ට්‍රාන්ස්පෝර්ට් වලින් වින් කරේ PS5 එක. අපිට නම් PC එකේ දූලි පිහලා RAM එක මකන එකකින් මකලා රිපෙයාර් කරන්න පුළුවන්. අපිට නම් බන් කම්පැනි රිපෙයාර් තමා රිපෙයාර් වලිනුත් වින් කරේ PC එක තමයි. දැන් බලමු ගේම්ස් ගන්න කොහෙන්ද ඒ වගේ මොකක්ද ලාභ කියලා. අපිට PlayStation Store එකෙන් ඕනම ගේම් එකක් ගන්න පුළුවන්. මචන් අපිට ගේම් ගන්න ගොඩක් තැන් තියෙනවා. ඒ වගේම ඔබලගේ වගේ නෙමෙයි. ඒ වගේ ගේම් ෆ්‍රී දෙන අවස්ථා තියෙනවා. තව ගන්න වෙන වෙන විදිහක් තියෙනවා. ගේම් ප්‍රයිස් වලින් වින් කරේ PC එක. එගාව එක තමා ගේම් ක්වොලිටිය. අපිට නම් ඔරිජිනල් සෙටින් ටිකක් දීලා තියෙයි. ඔබලට වගේ නෙමෙයි බන් අපිට ඕනේ විදිහේ ගේම් සෙටින් වෙනස් කරලා අපි කැමති ආහට හුරු විදිහට හදාගෙන ගේම්ස් ගහන්න පුළුවන්. ගේම් ක්වොලිටියනොත් වින් කරේ PC එක තමයි. එළග එක අප්ග්‍රේඩබල් මොකක්ද PC vs PS5. PC එක නම් ලේසියෙන්ම අප්ග්‍රේඩ් කරන්න පුළුවන් ඕනේ කැල්ල කඩෙන් ගත්තා ප්ලග් කරා. හරි බන් ඔබලට වගේ අපිට අප්ග්‍රේඩ් කරන්න බෑ. අප්ග්‍රේඩබල් වින් කරන PC එක. ඒ මචන් මං උඹ එක පාරින් පරද්දන දෙයක් කියන්නද? මොකක්ද බන්? ඔබලා PS5 එකෙන් ගහන ගේම් හදන්නෙත් PC එකෙන් අනික බන් උබලට ඕකෙන්ගේ ගේම් ගහන්න විතරනේ පුළුවන්. අවසාන වශයෙන් දිනන්නේ PC එක.